බව හා නිහතමානී බව භාවිතා කරමු කියන අදිෂ්ඨානය ඇති කරන්නට මං කැමතියි. ඉස්සර කාලයක නගරයක මහා පඬිවරුන් දෙදෙනෙක් සිටියා. ඒ පඬිවරුන් දෙන්න නිතරම වාද විවාද සිද්ධ කරනවා. ඒ වාද විවාද සිද්ධ කරන හැම අවස්ථාවකදීම බොහෝ පිරිස රැස් වෙනවා. මක් නිසාද? ඒ ගුණවතුන් බුද්ධිමතුන් පඬිවරුන් වාද විවාද කරන දේවල් වලින් ජීවිතයට ගොඩාක් දේවල් ලබා ගන්න පුළුවන් නිසා. දවසක් මේ පඬිවරුන් දෙදෙනා පදික වේදිකාවක මුහුණට මුහුණලා පැමිණෙනවා. ඒ වෙලාවේ බොහෝ පිරිස රැස්වලා බලාගෙන හිටියා. දැන් මේ පදික වේදිකාව පටු නිසා කවුද දෙවෙනි වෙන්නේ, පාරට බහින්නේ කවුද කියලා. කෙනෙක් පාරට බහිය යුතුමයි ගමන් කරන්න. එක පඬිවරයෙක් මේ දෙන්නම මුහුණට මුහුණලා හමු වුණාම එක